සුබ උදෑසනක් වේවා මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ගොඩාක් දවසකින් අද වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් පහුගිය ඇති වුණු ආපදා තත්ත්වයත් එක්කම ඒ කියන්නේ තාම මේ ආපදා තත්ත්වය පහව ගිහිල්ලත් නැහැ. මොකද මෙහෙට අපිටත් මේ දවස්වල ගොඩාක් වැස්ස. ඉතින් මේ වැස්ස පොඩ්ඩක් නතර වුණු වරුවක එක වරුවක ගත්ත වීඩියෝ එකක් තමයි මේ. ඉතින් මම ඊට ඉස්සෙල්ලත් වීඩියෝ එකක් කරා. ඉතින් මං හිතනවා මගේ යාළුවෝ හැමෝම දැන් මේ වෙද්දි සාමාන්‍ය තත්ත්වයකට පත් වෙලා ඇති කියලා. ඉතින් ඇත්තටම අපි අතරින් මේ ආපදා තත්ත්වෙත් එක්ක අපි වැහැර ගිය ඒ හැමෝටම නිවන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මොහොතකටවත් හිතපු නැති තත්ත්වයක් තමයි ඇති වුනේ. ඉතින් ස්වභාවික විපත් කියන්නේ වගේ දේවල් මොකද ඒවා කලින් කියලා එන්නේ නැහැනේ. ඉතින් ජීවිතේ හැටියෙම තමා කියලා අපි ඉතින් ඉදිරිය ගැන හිතන්න තමයි දැන් වෙන්නේ. ඉතින් අපි බුදුදහම අදහන මිනිස්සු හැටියට මේ හැමදේම අස්තීර බව, එතකොට මේව හැමදාම රැඳෙන්නේ නැති බව, හැම බැඳීමක්ම එක මොහොතකින් කැඩිලා යන බව. ඉතින් අපි මේව ඇත්තටම මේ ඉගෙනගෙන තියනවා. ඊට පස්සේ හැමදාම බණවලට අහනවා. නමුත් ඒවා යථාර්ථයක් කියලා අපිට අපේ ජීවිතවලට ඒවා එද්දි තමා මේ වගේ බරපතලකමත් එතකොට ඒ බුදුදහම තුලින් අපිට ලබා ගන්න පුළුවන් අවබෝධයත් අපිට ලැබෙන්නේ. හරි ඉතින් දැන් සාමාන්‍ය තත්ත්වයට මුළු රටමපත් වෙයි කියලා අපි ප්‍රාර්ථනා කරමු. තව මේ වැසි තත්ත්වයක් ඕනනම් දවස් 2-3ක් තියෙයි. එතනින් පස්සේ වැස්සත් පොඩ්ඩක් අඩු වෙයි. එහෙනම් ඉතින් අපි අද වීඩියෝ එක දිගටම අරගෙන යමු. ඔන්න ඉතින් මේ වැස්සට ඔරොත්තු දීලා හැදිලා තියෙන උඩවැඩියා වර්ගයක් තමයි මේ. මේක ඉතින් කැන්ඩියන් ඩාන්ස් කියලා තමයි අපි නම් කියන්නේ. ඔයාලත් දන්නව ඇතිනේ. මේක ඉතින් මේ පෙති ටික ඔක්කොම තියෙන්නේ හරියට මුඩරට නැට්ටුවෙකුගේ වගේ. මේක කහ පාටයි. මේකෙන් මම ගොඩක් පඳුරු හිටවල තියෙනවා. ඒ පඳුරු වල තමයි ඔය හැම ඒ පඳුරකම වගේ මල් පළගෙන තියෙනවා. ඔන්න ඉතින් මේ වැහි කාලෙට ගස්වල පිරීලා තිබ්බ අනිත් පළුතුර තමයි අනෝදා. ඉතින් අනෝදා නොසෑහෙන විදිහට හැදිලා තිබුණා. ඉතින් ඔන්න අපි මේ පොඩ්ඩක් වරුවක් පායපු වෙලාවේ මේ අනෝදා ටික කඩලා මොකද තිබුණත් දැන් දඬුලේන්නු කනවා, වවුල කනවා. මේවා ගස් යට සෑහෙන්න වැටලා ගිහින් තිබුණා. ඉතින් අපිට මාකට් එක ළඟ නිසා ඉතින් දැන් මහත්තයත් අද ගෙදර නිවාඩු දවසක් නිසා මේ ටික කඩලා මාකට් එකට ගිහින් දාන්න කියලා හිතුණා. ඉතින් අපරාධනේ මේවා ගස් යට නිකන් කුණු වෙවි වැටෙන එක. ඉතින් ඔන්න ඔය විදියට ඒවා මුලින්ම අපි සුද්ධ කරලා වතුර දාලා ඊට පස්සේ හොඳ බ්‍රෂ් එකකින් අතුල්ලලා සුද්ධ කරලා පස්සේ මෙන්න මේ වගේ පෙට්ටි වලට අහුරලා ඔන්න දැන් වාහනොත් එන්නම ගෙනල්ලා ගහලා තියෙන්නේ මේ පෙට්ටි ටික දාගන්න. ඔන්න ඊළඟට මම ගියේ මම ආසම මගේ මිදුලේ තියෙන මම ආසම පැල ටිකක්. මේ තමයි ඔයාලා කවුරුත් දන්න ඇග්ලොනිමා. ඉතින් මේව ඔයා දන්නවනේ. ගොඩාක් මේ ඇග්ලොනිමා වර්ග තියෙනවා. ඉතින් මගේ ළඟත් ගොඩක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඔයාලට කියලා තියෙනවානේ එක මල් පැලයක් දෙකක් ගෙනාවහම ඒක ගොඩාක් බෝ කරගන්න තමයි මම ගොඩාක් try කරන්නේ. ඉතින් ඔන්න ඒ වගේ ගොඩාක් පැල බෝ කරගත්තු ඇග්ලොනිමා වර්ගයක් තමයි මේක. මේ ඇග්ලොනිමා වර්ගයේ තමයි මං හිතන්නේ සුපර් වයිට් කියන එක. ඇත්තටම ඇග්ලොනිමා වර්ග වලින් හරිම ලස්සනක්. ඒ කියන්නේ අපේ මිදුලට මේක අර පාට නිසා ඒක කොහෙ තිබුණත් මිදුලේ කොනක තිබුණත් ඒක මාරම ලස්සනකට පේනවා. අර යායට හදලා තියෙද්දි තවත් හරිම ලස්සනයි. ඉතින් මම ආසම පැල වර්ගයක් තමයි මේ. ඉතින් මේ දවස්වල එලා තිබ්බ හානිය තමයි කොහොමත් මේ ඇග්ලොනිමා වර්ග හෙවන ප්‍රිය කරන ශාකයක්නේ. ඉතින් මේක මම තියලා තිබුණෙත් හෙවනක. ඉතින් ගොළුබෙලි හානිය තමයි මේ කොළ ටිකක් එහෙම මෙහෙන් කාලා තිබුණා. ඉතින් ලොකු හානියක් නම් තිබුණේ නැහැ. වැස්සෙනුත් එච්චර බලපෑමක් තිබුණේ නැහැ. ඔය ඔයාලට පේන විදියට ඔය කොළ යට ඉඳලා ගොළුබෙල්ලෙක් මේක ඉන්න ඇති. දැන් නම් මේ විදි නෑ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා ওই විදියට කාලා ගිහින් තිබුණා. පත්‍ර කීපයක්ම ওই විදිය තිබුණා. ඒ ඇරෙන්න ඉතින් වෙන විශේෂ හානියක් වැස්ස නිසා මේ ඇග්ලොනිමා වර්ගවලට
විශේෂයෙන් මේකට මොකුත්ම උනේ නැහැ. මේ එළියමයි තිබ්බේ මේ විදියටමයි තිබුණේ. මේවා මම පෝච්චි පිටින් ඇතුළට ගත්තෙත් නැහැ. ඒ හැම වැස්සකටම මේ වෙනකම් වහින හැම වැස්සකටම මේක ඔරොත්තු දීලා මේ විදියටම තිබුණා. ඉතින් ඇග්ලොනිමා වර්ග කොහොමත් අර හෙවන ප්‍රිය කරන ශාකයක් නිසා එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඇති. ඔන්න ඉතින් උදේ ඉඳලා මල් පැල බල ඉඳලා දැන් නම් හොඳටම බඩගිනි. ඉතින් වැහි දවස්වල බත් කන්නත් ටිකක් මේ එච්චර කැමැත්තක් නැහැ. මොකද රොටියක් එතකොට ඒ වෙලට රස්නෙටම හදලා ගන්න රොටි එතකොට පිට්ටු වගේ දෙයක් කන්න තියෙනවා නම් හොඳයි කියලා හිතුණා. ඔන්න ඉතින් ඒ නිසා මං උදේට පිට්ටුවක් හදා ගන්නයි යන්නේ. ඔන්න මේ වෙද්දි කරි ටික නම් ඔක්කොම ලැහැස්සි කරා. දවල්ටත් එක්ක උදේට වෙනම වෙන් කරා. දවල්ට ආයෙත් යන්න ඕනේ නැහැනේ. චිකන් එකක් එහෙම හදලා ගත්තාම පිට්ටු කන්නත් පුළුවන්, දවල්ට කන්නත් පුළුවන්. ඒක ලේසියිනේ. ඉතින් ඒවල හැස්සි කරගෙන තියෙන්නේ. ඉතින් මේ පිට්ටු එක විශේෂයි. අර අපි දාන සාමාන්‍ය හාල් පිටියකටම කැරට් ටිකක් ගාලා දාලා ඊට පස්සේ බිත්තරයක් තම්බලා ඒකත් කුඩු කරලා දාගත්තාම ඇත්තට මේක හරිම රසයි. ඔයගොල්ලොත් පොඩ්ඩක් try කරලා බලන්න. පිට්ටු හදන වෙලාවක ඒ විදිහට අරක නිකම්ම හාල් පිටි නිසා රසයි. නමුත් මේක ඊට වඩා ගොඩක් රසයි. මොකද මේ කැරට් ගොඩක් දැම්මම මේ පිට්ටුත් එක්ක ඒක තැම්බෙනවනේ. එතකොට ඒකේ අමුතුම රසක් එනවා. බිත්තරේකුත් තම්බලා ඒක කෑලි කපලා ඒකතු කරගත්තාම ඒකේ අමුතුම රසයකුයි ඊට පස්සේ පෝෂණයනුත් වැඩි. ඉතින් ඒක හරිම රසට තිබුණා. මම සාමාන්‍යයෙන් පිට්ටු හදද්දී මේ විදිහට තමයි හදන්නේ. ඔයාලා try කරලා බලන්නකෝ. දැන් ඉතින් ඔන්න ඔය විදිහට විනාඩි 7ක් 8ක් විතර තියෙද්දි පිට්ටු ඉතින් ඉක්මනින්ම තැම්බෙනවනේ. අර මේ පියන මහන සිදුරු දෙක අතරින් හොමාලේ එද්දි පිට්ටුව තැම්බිලා කියලා අපි දන්නවනේ. ඔන්න ඉතින් දැන් මේ පිට්ටුව මේ විදිහට පාගත්තා. මේකේ පාටත් හරිම ලස්සනයි. ඔයාලට මේක කලයක හරියට එන්නේ නැතු ඇති. මෙතන ටිකක් කළුවර නිසා අර වැස්සත් එක්ක දැන් කළුවර වෙලානේ පරිසරෙම. මේක හරිම ලස්සන පාටට තිබුණා. කහ පාටයි. රස්නෙට කන්න ඕනේනේ ඉතින් පිට්ටු කියන්නේ. ඉතින් දැන් මම ඔන්න ඒකත් ඉක්මනට ඊළඟ පිට්ටුවත් හදාගත්තා. ඔන්න දැන් ඒකත් අපි වට්ටියට දාගමු. අපි මුලින්ම වතුර එක රත් කරගatti පිට්ටු බම්බුවත් මිශ්‍රණය දාන්න ඉස්සෙල්ලා රත් කරගන්න. ඊට පස්සේ තමයි පිට්ටු බම්බුවට අපි මිශ්‍රණය දාන්නේ. ඊට කලින් ඒකට තියනවා නම් පොල් ටිකක් නැත්නම් පොල් කුඩු උනත් කමන්නේ ඉස්සෙල්ලා පොල් කුඩු ටිකක් දාලා අර සිදුරු වලට ඊට පස්සේ මිශ්‍රණය දාගන්න. ඊට පස්සේ මේ පිට්ටු එක තැම්බුනහම ඉක්මනින්ම හරි ලේසි විදියට ගලව ගන්න පුළුවන්. ඉතින් ඔන්න මම දැන් කියවනේ දවල් කෑමටත් එක්ක චිකන් එහෙම හැදුවා කියලා. ඔන්න දැන් ඒවා උදේටත් තියාගත්තා. ඊට පස්සේ විශේෂයෙන්ම හැදුවා පොල් කිරි. මේකට මිටි කිරිනේ ගන්නෙ. ඉතින් පොල් කිරි අවශ්‍යම දෙයක්නේ පිට්ටු කන්න. ඔන්න ඉතින් මේ මාළු තුන තමයි හදාගත්තේ. ඔන්න එහෙනම් ඉතින් දැන් උදේම පිට්ටුවක් කාලා ඉතිරි වැඩ පටන් ගමු. ඉතින් ඔයාලට මතක ඇතිනේ මම කලින් වීඩියෝ එකක් ගෙනාව ඇන්තූරියම් පැල දේශීය ඇන්තූරියම් වගාව ගැන. ඔයාලට මතකද මම පැල 10ක් හදාගත්තා. මෙන්න මෙතන තමයි මේ පැල ටික තිබ්බේ. ඉතින් තාමත් ඒකේ විදිහට එතනම තියෙනවා. මම වැහි කාලේ කියලාවත් මේවා ගෙට ගත්තේ නැහැ. මොකද ඇන්තූරියම් කියන්නේත් එහෙම කුණු වෙවි යන එහෙම ශාකයක් නෙවෙයි. මොකද මේවා දේශීය ශාකනේ. ඇත්තටම මේවා හැම දෙයකටම ඔරොත්තු දෙනවා. ඉතින් මම ඒවා ගෙට ගත්තේ නෑ. මෙන්න මේ විදිහට මෙතන තිබ්බා. මෙතන මේ කුඹුක් ගහක් අපි අදලා තියෙන්නේ. ක්‍රෝටන් පඳුරකුත් තියෙනවා. මෙතන කොහොමත් හෙවණයි. ඉතින් මේ හෙවණ යට මේක මේ විදිහටම මේ වැහි කාලේ පුරාටම
මේ මල් පෝච්චි 10 මෙතනමයි තිබුණේ. ඉතින් මම හැමදාම උදේට වැස්සේ වුණත් ඇවිල්ලා බලලා ඉතින් පොඩි ප්‍රශ්නයක් වුණේ ගොළු බෙලි ප්‍රශ්නේ. ඉතින් මේක වෙලාවකට ඇතුලේ ගොළු බෙල්ලෝ ඉන්නවා. ඊට පස්සේ පෝච්චියේ පිට ගොළු බෙල්ලෝ ඉන්නවා. ඔන්න ඔය ගොළු බෙල්ලෝ ටික අයින් කරන එක විතරයි ප්‍රශ්නයක් වුණේ. ඉතින් දෙයනේ කියලා පැය 10 නම් ඔන්න හොඳට දළු දාලා තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට මම මේ මල් කලින් පෙන්නලා තියෙනවා. ඉතින් මේක විශේෂයෙන්ම වැදගත් වෙන්නේ අපිට මල් වාස් එක්කර දාලා සෑහෙන කාලයක් මේ මල් පර නොවි තියාගන්න පුළුවන්. අර බලන්නකෝ විස්කටල දාපු ක්‍රෝටන් අත්තකුත් පැලවිලා ඔන්න වැස්සට ලස්සනට තියෙනවා. ඔන්න අනිත් එක ගම්මිරිස් සැලට නම් පහුගිය කාලේ වැස්ස හොඳටම සරු වෙලා. ගම්මිරිස් දැන් හොඳට මෝරලා තියෙනවා. සාමාන්‍ය මට්ටමින් ගම්මිරිස් ඇට දැන් අපිට පේන තත්ත්වයේ තියෙනවා. ඔයාලා කලින් මේක දකින්නත් ඇති. නිකන් රේණු වගේ තිබුණා. මේ මං ඇන්තෝරියම් පෙන්නද්දි ඔයාලා දකින්න ඇති. මේ ඇන්තෝරියම් තියලා තියෙන්නේ අඹ ගහ යට. අඹ ගහට තමයි ගම්මිරිස් වල යවලා තිබුණේ. ඔයාලා දකින්න ඇති කලින් ගම්මිරිස් එකේ රේණු වගේ හැදිලා තිබුණා. දැන් ඒ වගේ ගෙඩි අල්ලලා තියෙනවා. මේ කරල දිගට මේ තියෙන ඇන්තෝරියම් පැර ටික. ඉතින් මේකටත් එච්චර ලොකු හානියක් වෙලා තිබුණ නැහැ. ඔයාලට මතක ඇතිනේ මං හිටව ගත්ත ජයපරා පැල ටික. ඉතින් ඔන්න මේ විදියට කොළ ටික අල්ලගෙන එද්දිම තමයි මේ මහ වැහි ආවේ. ඔන්න ඉතින් ඒ වෙලාවේ නම් මේකට ගොඩාක් ගොළු බිලි හානි වුණා. මොකද එක කොළයක් කෑවොත් මේකේ කොළ වැඩිය තිබුණේ නෑනේ. ඒ නිසා මම මේක වහලයක් යටට ගත්තා. එළියේ තියෙන වාහන පාක් කරන තැන ඒ ඉඩේ මං ඔන්න මේ පැර ටික තිබ්බා. හැබැයි මේ පෝච්චිය හැමදාමත් වගේ තිබුණේ මෙන්න මේ ගහ යට. ඉතින් ඒකේ පඳුරු ටික හොඳට දාලා තිබුණා. අතු කොළ මේ ඒක ගොළු බෙල්ල කාලා තිබුණෙත් නෑ. ඇත්තටම මේ ඇන්තෝරියම් වලට නම් කිසිම හානියක් වෙලා නෑ වැස්සෙන්. මේ බාන්නකො තාමත් මේ මල් පිපී තියෙනවනේ ඕනම වැස්සක ඕනම අවුවක මල් පිපෙන ශාකයක් තමයි ඇන්තෝරියම් කියන්නේ. ඒකයි මම ඔයාලට කියන්නේ දේශීය ඇන්තෝරියම් වර්ග වලින් ටිකක් හදාගත්තොත් අපේ මිදුල ගොඩාක් අලංකාර කරන්න පුළුවන්. මේවා ලේසියකින් ලෙඩ වෙන්නේ නැහැ. එතකොට ඉක්මනින්ම ඒවා මේ මැරිලා යන්නේ හැම දෙයකටම හොරොත්තු දෙනවා. ඉතින් ඔන්න විසිතුරු විදිහට තියෙන ශාක පත්‍රත් ඒකත් ඒ විදිහටම ඒ වගේ වෙනසක් තිබුණ නැහැ. ලස්සනට තිබුණා. මෙන්න මේ කරඳ පැලේ බලන්නකො මේක ටිකක් පොඩිවට තිබුණේ. ඉතින් කරඳ වලට නම් වැස්ස ගොඩක් හොඳයි වගේ. ඔය බලන්නකො හැම අත්තකම දළු දාලා තියෙනවා. ඉතින් මම මේ කරඳ පැලේටත් හරිම ආසයි. මොකද ඒක පුදුම විදියකට ඒක කැපිලා පේනවා. ඒ කොළ පාටට මං හරිම ආසයි. ඒ දැල්ල බලන්නකෝ. ඉතින් ගෝල්ඩන් කලර් එකක් නේද ඒ දැල්ලේ තියෙන්නේ. හැමතැනම දළු දාලා තියෙනවා. හරිම ලස්සනයි මේ කරඳ පැලේ දැන් වැස්සත් එක්ක ටිකක් ලොකු වෙලා ලස්සනට හැදිලා. ඊළඟට මං හිටවගෙන තියෙනවා පෝච්චි වල මෙන්න මේ පඳුරු. මේකේ නම නම් මම දන්නේ නැහැ. හැබැයි හරිම ලස්සනයි. මම දවසක ඔයාලට ඒ පැල ටික ඔක්කොම පෙන්නන්නම්. ඔන්න ඔය විදිහට ලොකු පෝච්චි වල මෙන්න මේ වගේ නම් පඳුරක් ගානේ මේ පුරුකක් ගානෙම ගොළු බෙල්ලෝ ඉන්නවා. ඔන්න දැන් උදේට මේ ගොළු බෙලි ප්‍රශ්නේ තමයි ඉතින් මේ දවස්වල තියෙන්නේ. උදේ නැගිටලා ඉතින් එයාලා වයින් කරන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ වගේ පැලවලට නම් කිසිම හානියක් වෙලා තිබුණ නැහැ. ඒවා මේ තිබුණටත් වඩා හොඳට ලස්සනට දළු දාලා හැදිලා තිබුණා. මොකද මම මොන වැස්සේ වුණත් මේවා ගැන හොඳ අවධානයෙන් හිටියේ. උදේම මහ වැස්සක වුණත් වෙනදා වගේම කුඩේ අරගෙන
හැම තැනම මිදුලේ ඇවිදලා හැම ගහක් කොළක් ගානම ඇවිදලා ඉතින් මේවට කොහෙන්ද වතුර වැටෙන්නේ වතුර වැඩිද පීලි වලින් ඇවිත් පෝච්චි වලට වතුර වැටෙනවද ඔන්න ඔය වගේ හැමදේම හොයලා බැලුවා. ඉතින් ඒ නිසා මට පුළුවන් වුණා මගේ මල් ටික පරිස්සම් කරගන්න. මෙන්න මේ ගහේ තමයි අපි ඒ පඳුර යවලා තිබුණේ. ඔය තියෙන්නේ. ඉතින් මේ දවස්වල ඉන්ඩෝර් ප්ලාන්ට් එකක් තමයි ඒ ඔය මම එළියේ තියෙන ටේබල් එක උඩින් තියලා තිබුණේ. ඒකත් ගොඩාක් දුරට වැස්සට තිබුණා. හැබැයි ඒකත් මොකුත්ම ප්‍රශ්නයක් වුණේ නෑ. මම හිතන්නේ අපි දාලා තිබ්බ පස් මිශ්‍රණය නිසා වෙන්න ඇති. මොකද ඒවට අපි වැඩිපුරම දාලා තිබ්බේ බෝරළු මිශ්‍ර පස් මිශ්‍රණයක්. ඔන්න මේ පැලේට නම් ටිකක් හානි කරලා තිබුණා ගොළු බෙල්ලෝ. එයාලා ගොඩක් කැමති වගේ මේ ශාකේ පත්‍ර කන්න. ඔන්න මේ හැමදාම වගේ මෙතන ගොළු බෙල්ලෝ ගොඩක් ඉන්නවා. ඉතින් ඒක හොඳ සරුවට ඇවිල්ලා තිබුණා. පල්ලෙහාටම වැල තිබුණා. තාමත් ඒ විදිහට තියෙනවා. සමහර තැන්වලින් ටික ටික ගොළු බෙල්ලෝ කාලා තිබුණා. මම ඉතින් හැමදාම උදේට ඒක මෙන්න මේ වගේ පොට් එකක ඉඳවලා තිබුණේ. ඉතින් ඔන්න ඕක ඇතුලේ තමයි ওই ගොළු බෙල්ලෝ ඉන්නේ. මම ඉතින් ඕවා බලලා ඒ ගොළු බෙල්ලන් අයින් කරනවා. ඒ අරුණකොට ගොළු බෙල්ලන්ගේ හානිය තමයි ඉතින් හැම විශේෂ දෙයක් කියලා තිබුණ නැහැ. ඔන්න ඉතින් මගේ වත්තේ වෙනදා තිබුණ ගොටුකොළ වගාව දැන් දෙගුණ තෙගුණ වෙලා වැස්සට ගොඩාක් හැදිලා තිබුණා. ඉතින් මේ ළඟ කඩේකට මේ ගොටුකොළ මිටි බැන්ද මම දෙන්න කියලා. ඉතින් අපරාධ නිකන් කුණු වෙවි යනවනේ. ඉතින් මේවා කඩන්න තමයි ආයෙත් දළු වෙන්නේ. ඉතින් ඔන්න ඒකත් ඉවර කරගත්තා. ඉතින් එහෙනම් අද ටික වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරපු නැති කවුරු හරි ඉන්නවනම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න.